සාම මිනිසුරු ඒ.ජී. සූනේරිස් අරඹේ ගෙදර පියාණන්ට සහ පී.පී. අමරලතා ගුණතුංග මෑණියන්ට දාව ඒ.ජී. තේජා උදය කුමාරි නම් දියණිය 1966ක් වූ ජුනි මස 28 වන දින මෙලොව එළිය දුටුවේය. ගුරු සඳ අවිදු අඳුර බිඳ හල අප ගුරු සඳ අඳුරු දිවිය එලි කළ අප ගුරු සඳ. බලංගොඩ රාස්සකල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන මෙතුමිය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා බලංගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ දීප්තිමත් සිසුවියක ලෙස සිප් සතර හැදෑරුවාය. අඳ වූ දෙනෙකිනි ඔබ වෙත ආවේ ඔබයි නෙතු දුන්නේ ගොළු මුවකිනි ඔබ හමු වූයේ ඔබයි හඬ දුන්නේ. වර්ෂ 1989 සැප්තැම්බර් මාස පළමු වන දින තමා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ රාස්සකල විද්‍යාලයේම පළමු පත්වීම ලැබ වැඩභාරගත් තේජා උදය කුමාරි ගුරුතුමිය සුවහසක් දරුදැරියන්ගේ නැන නුවණ පාදන්නට මග හසර හෙළි කරගත්තාය. තම විවාහයෙන් පසු 1994 වර්ෂයේ රත්නපුර බටේවැල විද්‍යාලයට ස්ථානමාරු ලබා ගිය ඇය නැවතත් 1994 වර්ෂයේදී තමා මුල් පත්වීම ලද රාස්සකල විද්‍යාලයටම ස්ථානමාරු ලබා පැමිණියාය. දවසින් වරුවක් දෙගුරුම් වූයේ ඔබයි මගේ දිවියේ යමන යන්නම් නිවැරදි මග දැක ඔබේ සඳ එළියේ 2008 වර්ෂය දක්වා රාස්සකල විද්‍යාලයේ සේවය කරන තේජා ගුරුතුමිය එම වර්ෂයේ ස්ථානමාරු ලබා දුන් බලංගොඩ ඒගොඩ වලේබොඩ විද්‍යාලයට පැමිණෙන්නේ එතැන් සිටයි. එදා සිට විශ්‍රාම යන 2026ක් වූ ජුනි මස 28 වන දින දක්වාම ඇය එහි සේවය කරන්නට වුණා. දරුවන් දෙදෙනෙකුගේ මවක ලෙස තම ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දෙන ඇය තම ආදරණීය සැමියාගේ වියෝවෙන් පසු දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට නිබඳවම අත්වැලක් වෙමින් ඒ හා සමානවම ඒගොඩ වලේපොඩ විද්‍යාලයේ සුවහසක් දරු කැලටද අත්වැලක්ම වන්නට විය. තම එකම පුතු බලන්ගොඩ මිනින්දෝරු කාර්යාලයෙහි සේවය කරන අතර දියණිය යාපනය සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරේ ඉගෙනුම් ලබමින් සිටී. දරුවන්ට පමණක් නොව සහෝදරත්වෙන් යුතුව ඇදුරු මඩුල්ලේ සැම දෙනා සමග සෙනහමුසු මුහුණින් සහයෝගයෙන් කටයුතු කරමින් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් අප කැප වී කටයුතු කළ තේජා ගුරුතුමිය ඔබගේ නික්මයාඹ අප විදු පියස තුළ නොමකෙන හිස් තැනක් ඉතිරි කරයි. ඉතින් දයාබර ගුරු මෑණියනි, ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා. සුවබර විශ්‍රාම දිවියක් වේවායි ඒගොඩ වලේබොඩ විද්‍යාලයේ ගුරු සිසු කැල අනත්යන කාර්ය මණ්ඩලය එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. අවිදු අඳුර බිඳ හල අප ගුරු සඳ අඳුරු දිවිය එලි කළ අප